සුබ දවසක් ඔයාලට කොහමද මම channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ටික දවසකින් පස්සේ තමයි මේ වීඩියෝ එක කරන් ආවේ. ඉතින් අපිට ගොඩාක් නම් වහින්නේ නැහැ. ටික තමයි සැරින් සැරේ වහින්නේ. ඉතින් ගොඩාක් ආයිත් කරදරයි කියලා ආරංචි වැස්සෙන්. ඉතින් සියලු දෙනා පරිස්සමෙන් ඉන්න. ඉතින් අද මම මගේ 30 වෙනි පැකේජ් එකයි 31 වෙනි පැකේජ් එක දාන්න හදන්නේ. ඉතින් මගේ channel එකත් ඉන්න ඔයාලා සියලු දෙනාට ගොඩක් ස්තුතියි. like කරන කමෙන්ට් කරන මගේ channel එක subscribe කරන සියලු දෙනාට ගොඩක් ස්තුතියි. සීල් දාන්න කියලා හිටවපු පැන්ටස්කස් ගොඩක් කුස ගිහිල්ලා දැන් ඔය කවදාවත් සීල් දැම්මේ නෑනේ. ඔක්කොගේ මල් ගොඩක් කුස ගිහිල්ලා ගස්. දැන් නම් පැක් කරන්න බැරි විදියට උස ගිහිල්ලා. ඉතින් මේ තියෙන රෝස පාට බයි කලර් වෙන ලස්සන පැලයක්. මම මල දානවා ඔයාලට. මේ තියෙන සාසෝ එකම එක පැලයක් තියෙනවා. මේ තියෙන පින්ක් බර්ඩ් පැලයක්. මේ තියෙන බටර්ෆ්ලයි ඔරෙන්ජ් පැලයක්. මල් ලස්සන ලොකු පැල දැන් ඉයලා. මේ තියෙන බැක් කරින පැලයක්. මේ බැක් ලව් පැලයක්. මේ තියෙන රේන්බෝ පැලයක්. මේ තියෙන පර්පල් රේන් කියන්නේ මේ පැලයක්. ඉතින් මෙතන පැල තියෙනවා 7ක්. මේ 7 ඔයාලට රුපියල් 2000කට දෙන්නවා. මේ කැමති කෙනෙක් කියලා මේ 30 වෙනි පැකේජ් එක රුපියල් 2000කට ඕන කෙනෙක් ඉල්ලන්න. මේ තියෙන 31 වෙනි පැකේජ් එක. මේවා සාස්ව බුෂ් එකක් තියෙනවා. පැල මං හිතන්නේ 4ක් විතර වගේ තියෙනවා මෙන්න මේ වගේ. මේ දිනේ තනිකර තැඹිලිපා ලොකු රවු මලක් කියන පැලයක් මම මල දාන උරන්ට. මේකේ පැල දෙකක් තියෙනවා. මේ දින පික්මී කියන මේ බොටම් කොටසක් මේකේ පැල 3ක් විතර වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මලක් ඉන්නේ. මේ තියෙන බටර්ෆ්ලයි ඔරෙන්ජ් පැල දෙකක් විතර තියෙනවා. මෙතන ගස් 4ක් තියෙනවා. මේ බුෂ් 4ක් තියෙනවා. මේ බුෂ් 4ත් ඔයාලා රුපියල් 2000කට ගන්න පුළුවන්. මේ 31 වෙනි පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එකත් ඕන ඔයාලට මට මැසේජ් එකක් දාන්න 31 වෙනි පැකේජ් ඕනේ කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. මේ මගේ channel එකත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. හැමදේම පරිස්සමෙන් ඉන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි.